හයි ළමයි අද යන්නේ එන මාත් එක්ක පොඩි රෝන්දයක්. ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් ඔයාලා දැනටම දන්නවා අපේ සෙට් එකේ ඉන්නවා ටැමිල් යාළුවෙක්. ඉතින් එයා අපිට ඉන්වයිට් කළා කෝවිල් යන්න. ඒකටත් ගිහිල්ලා මේ අවට තියෙන ලස්සන තැන් ටිකකුත් බලන්න ඔයාලා එන්න දැන් මාත් එක්ක. හරි අපි කට්ටිය යන්න ප්ලෑන් කරන් හිටියේ කෝවිල් විතරයි. හැබැයි අපි ඔයාලා මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න අපි ගොඩාක් ලස්සන තැන් වලට ගියා මේ කොළඹ අවට තියෙනම. ඉතින් අපේ ෆස්ට්ම ප්ලේස් එක උනේ කොච්චිකඩේ චර්ච් එක. අපි මෙතනට යන ප්ලෑන් කරන් හිටියේ නැහැ. හැබැයි අපේ අනිත් කට්ටිය චුට්ටක් එන්න පරක්කුයි කිව්ව හින්දා අපි කට්ටිය ගියා මේ චර්ච් එකට. තැන ගොඩාක් ක්‍රිස්තියන් අය විශ්වාස කරන තැනක්. ඔයාලත් ගිහිල්ලා නැත්තම් අනිවාර්යෙන්ම යන්න. හරිම ලස්සන ඒ වගේම නිදහස් තැනක්. ඉතින් ඊට පස්සේ අපි ගියා අපිට කෝවිල් යන ඉන්වයිට් කරපු යාළුවව හොයාගන්න. ඉතින් මෙයා තමයි අපිට කතා කරේ. අපි කට්ටිය ඊට පස්සේ දැන් මේ යන්නේ අපේ තව යාළුවෙක්ගේ ගෙයක් තිබුණා මේ හරියම. ඉතින් එයාලගේ ගෙදරට චුට්ටක් අපිට යන්න ඕනා. ඉතින් ඒ ගිහිල්ලා අපි යමු අපේ ඊළඟ ප්ලේස් එකට. හරි අපි ඊළඟට ගියේ මෙන්න මේ ශ්‍රී රාධාක්‍රිෂ්ණා කෝවිල් එකට. කොච්චිකඩේ චර්ච් එකේ ඉඳලා පයින් යන දුර තමයි මෙතනටත් තිබුණේ. හරිම ලස්සන කෝවිලක්. ඒ වගේම මම මේකේ පොඩි විශේෂත්වයක් දැක්කා. මම වෙන කෝවිල් වල දැකලා තිබ්බේ නැහැ. බුදුහාමුදුරුවන්ට වන්දනා කරනවා. හැබැයි මේ කෝවිලේ වෙනමම පැත්තක බුදු පිළිමයක් තියලා ඒකට වන්දනා කරනවා ඒගොල්ලෝ. ඉතින් ඒකට හේතුවක් නම් හොයාගන්න බැරි වුණා. අර පොයි කෙනෙක් මේක දැම්මොත් හොඳ ඒ කියන්නේ මැරි කරන්න විතරක් කරන්න ඕනේ. නැත්නම් ඔයා විතරක් තියන්න ඕනේ. මේ වගේ තැන්වලට යන්න මම නම් ඉස්සර මාරම බයයි. හේතුව මුකුත් නෙමෙයි අර ටැමිල් අය විතරයි යන්නේ එහෙම කියලා. හැබැයි එහෙම නෑ අපි ඕනම කෙනෙක්ට ගිහිල්ලා බලලා ඉගෙන ගන්න ඉතින් පුළුවන්. ඒ වගේම එක්ස්පීරියන්ස් එක මාර වටිනවා කියලා මම හිතනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම මෙහෙම යන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් ගිහිල්ලා බලන්න. මමයි පස්සේ නන්දනි මොහොතේ අන්න තලුණා. බයි කමන්නේ හරි. නෑ කොහොමද ඒක? කමන්නේ කමන්නේ. හරි අපි ඊළඟට තමයි අපි ප්ලෑන් කරගෙන ආපු කෝවිලට යන්නේ. ඒ අනුකට මේ වගේ ලස්සන මල් කඩවල් තියෙනවා. ඉතින් අපිත් මල් අරගෙන ඊට පස්සේ ගියා. මෙන්න මේක තමයි ඒ කෝවිල. මේක තියෙන්නේත් අර කලින් ගියපු කෝවිල ගාවම වගේ තමයි. ඉතින් මේ ඔක්කොටම පයින් යන දුර තමයි තියෙන්නේ. මම ගිහිල්ලා තියෙන කෝවිල් වලින් ලස්සනම කෝවිල මම හිතන්නේ මේක තමයි. ඇත්තටම මේ පේනවට වඩා ගොඩාක් ලස්සනයි. ඒ වැඩ ටිකත් ඉවර වෙලා අපි මාරම් බඩගින්නේ හිටියේ. ඊට පස්සේ මොකද උදේ ඉඳලා කවුරුත් මුකුත් කාලා හිටියේ නෑ. කොහොම හරි ඇවිදලා අන්තිමට කඩයක් ඉතින් හොයාගත්තා. කොහොම හරි කෑම ගේනකන් ඉන්න බැරි කමට අපි කට්ටිය ඉතින් සෙල්ලමක් දැම්මා. දැන් තමයි ආසම පාර්ට් එකට ආවේ. අපි කට්ටිය කොහොම හරි බලාගෙන ඉඳලා ඔන්න කෑවා. මාර්ම රහයි මින් කෑමත් මට මේ ෂොප් එකේ නම නම් මතක නැහැ. කොහොම හරි ඒ හරියම වගේ තමයි තිබ්බේ. කෑම නම් මාරම රසයි. ඊට පස්සේ අපි කෙලින්ම කොටුව ස්ටේෂන් එකට ආවා. මොකද අපිට ට්‍රේන් එකේ යන ගමන් පොඩක් බීච් වීව් එක බලන්න ඕනි කියලා එකක් තිබුණා. ඒ හින්දා අපි ගෝල් වලට යන ට්‍රේන් එකක තමයි නගින්න උනේ. අපිට ළඟම ගොඩක් දුර යන්නේ නැතුව ළඟම බීච් වීව් එක බලාගෙන තමයි ඕනේ උනේ.
ඉතින් මේ රූට් එකේ ළඟම බීච් වීව් එකයි සන්සෙට් එකයි දෙකම බලා ගන්න පුළුවන් කිව්වේ කොල්ලු පිටිය පැත්තට ගියොත්. කොහොම හරි ඉතින් යන්තම් උන අයිනකුත් අපි හොයාගත්තා. හිතුවේවත් නැති විදිහට බීච් වේව් එක මැද්දේදීම අපේ ට්‍රේන් එකත් කැඩුනා. ඊට පස්සේ ඉතින් කරන්න වෙන දෙයක් නැති කමට අපි කට්ටිය බැස්සා. හැබැයි මට නම් සාධාරණ සැකයක් තිබ්බා මෙතනින් මම බහින්න කලින් මේ ට්‍රේන් එක යයි කියලා. කොහොම හරි ඉතින් ඔක්කොමලම පරිස්සමට අඬු කඩා ගන්න නැතුව බැස්සා. මදයි ඉතින් ඉඳලා බීච් වේව් එක බලන්න අපිත්. කොහොම හරි පඬිතුයෝ ටික වගේ බෑගෙන පයින්ම ගියා. අපිට ඊළඟට යන්න ඕන වෙලා තිබුණේ වන් ගෝල් ෆේස් එකට. මේකට නම් ඇත්තටම ඇයි ගියේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. අපි ගිහිල්ලා මුකුත් කළෙත් නැහැ. එහෙම ලොකුවට නිකන් පොඩක් ඇවිදලා කරලා ගියා. හැබැයි මේකට එද්දි අපි කට්ටියම කතා වුණා මුකුත් සල්ලි කන වැඩ නම් අපි මේකද කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපි ගියේ ගෝල් ෆේස් එකට. පේනවනේ ඉතින් අතපය තියාගෙන ඉන්න බැරි කමට කරන ඒවා. ඔබ මේ දකින්නේ පරිපාලන අංශයේ ශිෂ්‍යාවකගේ ජීවිතය අහිමි කිරීමට මේ සිසුවෙන් තිදෙනා දරන දැඩි වෑයමක්. මේ මූණවල ඔක්කොම බලා ගන්න. අද දවස් අවසානයේ වෙනදී මෙම ජීවිතයේදී මෙම දරියගේ ජීවිතය රැකී තියද යන්න අපිටත් බොහොම ප්‍රශ්නයක්. අපි ගෙදර යන්න යන්නේ. අද දවසම ඔය වගේ පිස්සු වැඩ කර කර අපි කට්ටිය ඉතින් හිටියා. ඉතින් කොහොම හරි අපිට යන්න හිතපු තැනුත් අද ගිහිල්ලා අපි අලුත් එක්ස්පීරියන්ස් උත් අද දවසට එකතු කරගෙන අපි දැන් මේ ගෙවල් වල යන්නයි හදන්නේ. එහෙනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. බයි බයි.